සුපිරි වෙළඳසැලට ගියා. එතන මම සාමාන්‍යයෙන් ගන්න කෝෆි එකේ ලොකු ඩිස්කවුන්ට් එකක් දාලා අර එකක් ගත්තොත් එකක් නොමිලේ වඩේ. මං ඉතින් හිතුවේ එකක් ගන්න ඒත් අන්තිමට 4ක් අරගෙන ආවේ. අවුරුදු දෙකටම හරියන්න. හැබැයි එහා රාක්කේ තිබුණු චීස් එකේ මිල ටිකක් වැඩි කරලා තිබුණා. මම ඒක ගන්නේ නැතුවම ආවා. අපි හැමෝම මේ වගේ දේවල් කරනව නේද? මේක නිකන්ම අපේ කඩිසරකමද? නැත්තම් මේ හැසිරීම පිටිපස්සේ අපිව නොපෙනෙන නූල් වලින් නටවන ආර්ථික විද්‍යාත්මක බලවේගයක් තියෙනවද? අන්න ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න තමයි අපි අද මේකේ අතුලටම කිමි දෙන්නේ. අපිට ලැබුණු මූලාශ්‍ර පාවිච්චි කරලා අපි ආර්ථික විද්‍යාවේ හරිම මූලික අඩිතලමක් වෙලා ඉල්ලුම් නීතිය කියන සංකල්පය ගැන කතා කරන්න යන්නේ. ඒ කියන්නේ මොකක්ද? ඒක ඇයි හැම වෙන්නේ? සහ ඒක හැම වෙලාවෙම වැඩ කරනවද කියන එක අපි හොයලා බලමු. මේක හරිම වැදගත් මාතෘකාවක්. මොකද මේක තේරුම් ගත්තම අපි පාරිභෝගිකයෝ විදිහට හැසිරෙන විදිහ විතරක් නෙමෙයි, ව්‍යාපාර අපිව යාළගේ දැරට අල්ලගන්න පාවිච්චි කරන උපක්‍රම සහ රජයේ තීරණ අපේ පසුම්බියට බලපාන විදිහත් පැහැදිලි වෙනවා. හරි. එහෙනම් අපි මූලේ ඉඳන්ම පටන් ගමු. මේ කියන ඉල්ලුම් නීතිය කියන එකේ සරලම අදහස මොකද්ද? හරි. සරලවම කිව්වොත් ඒකෙන් කියවෙන්නේ භාණ්ඩයක මිල සහ මිනිස්සු එක මිලදී ගන්න කැමති ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය ගැන. ඒ කියන්නේ අනිත් හැමදේම එහෙමම තියෙද්දි භාණ්ඩයක මිල අඩු වෙනකොට මිනිස්සු එක වැඩිපුර මිලදී ගන්නවා. මිල වැඩි වෙනකොට ඒක මිලදී ගන්න ප්‍රමාණය අඩු කරනවා. එකක් උඩ යද්දි අනික පල්ලෙහාට යනවා. ප්‍රතිලෝම සම්බන්ධයක්. හරි. ඒක නම් තේරෙනවා. කෝපි මිල අඩු වුණාම හම් වැඩිපුර ගත්තා වගේ. හැබැයි ඔබ කිව්වා අනිත් හැමදේම එහෙමම තියෙද්දි කියලා. මට හිතන්නේ එතන තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. ඇත්ත ජීවිතේ එහෙම වෙන්නේ නෑනේ නේද? මගේ පඩිය වැඩි වෙන්න පුළුවන්, අලුත් කෝෆි බ්‍රෑන්ඩ් එකක් එන්න පුළුවන්. නැත්නම් එකපාරටම කෝපි සෞඛ්‍යයට හොඳ නෑ කියලා ප්‍රවෘත්තියක් කියන්න පුළුවන්. එතකොට ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඒ අන්සාධක ස්ථාවරයි කියන උපකල්පනය අපි ඒකට කියනවා සිටරිස් පැරිබස් කියලා. ඒක තමයි මේ නීතියේ පදනම. ඒක ප්‍රායෝගික නෑ වගේ පෙනුනට ඒකෙන් කරන්නේ හරිම වැදගත් දෙයක්. හිතන්න වෛද්‍යවරයෙක් අලුත් බෙහෙතක බලපෑම අධ්‍යයනය කරනවා කියලා. එයා රෝගීන් කණ්ඩායම් දෙකකට එකම කෑම, එකම ව්‍යායාම දීලා එක කණ්ඩායමකට විතරක් අලුත් බෙහෙත දෙනවා. ඇයි? බෙහෙතේ බලපෑම විතරක් වෙනම බලන්න. හරියටම. බෙහෙතේ බලපෑම විතරක් හුදකලා කරලා මැනගන්න ආර්ථික විද්‍යාවේදී හැමයි. මිලෙහි වෙනස විතරක් ඉල්ලුමට කොහොම බලපානවද කියලා හරියටම තේරුම් ගන්න අපි අනිත් හැමදේම ආදායම, රුචිකත්වය, වෙනත් භාණ්ඩවල මිල වෙනස් වෙන්නේ නැහැ කියලා මොහොතකට උපකල්පනය කරනවා. හරි. ඒ කියන්නේ මේක ලෝකීය ක්‍රියාත්මක වෙන විදිහ සරල ආකෘතියකට දාලා තේරුම් ගන්න හදන උත්සාහයක්. එතකොට මේ ආකෘතිය ඇතුලේ මිල අඩු වුණාම අපි වැඩියෙන් ගන්නත්, මිල වැඩි වුණාම අඩුවෙන් ගන්නත් අපිව පොළඹවන ඇත්ත හේතුව මොනවාද? ඒක නිකම්ම ලාභයිනේ. ඒකයි ගන්න කියන එකට වඩා ගැඹුරු දෙයක්ද? ඔව්, අනිවාර්යෙන්ම. ඒක පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාත්මක සහ ආර්ථිකමය හේතු දෙකක් ගැන මූලාශ්‍රවල පැහැදිලිවම කතා කරනවා. පළවෙනි එක තමයි ආදායම් ප්‍රතිපාකය. හැබැයි මේක අපේ පඩිය වැඩි වෙන එකක් නෙවෙයි. මේක ඊට වඩා සියුම් දෙයක්. ආදායම් ප්‍රතිවිපාකය හැබැයි පඩිය වැඩි වෙන එක නෙවෙයි. ඒ කොහොමද? මෙහෙම හිතමු. ඔබ හැම මාසෙම ෆෝන් එකේ ඩේටා කාඩ් එකට රුපියල් 500ක් වියදම් කරනවා. හදිසියෙම ඒ ඩේටා පැකේජ් එකේ මිල රුපියල් 400ට අඩු වෙනවා. ඔබේ පඩිය නම් වැඩි වුණේ නෑ. හැබැයි දැන් ඔබට පුළුවන් කලින් ගත්ත ඩේටා ප්‍රමාණයම අරගෙන අතේ රුපියල් 100ක් ඉතුරු කරගන්න. ඒ කියන්නේ ඔබේ මුදල් වල මිලදී ගැනීමේ හැකියාව එහෙමත් නැත්නම් පර්චේසිං පවර් එක වැඩි වෙලා. මට දැන් කලින්ට වඩා ටිකක් පොහොසත් වගේ දැනෙනවා. හරියටම අර ඉතුරු වුණු රුපියල් 100න් ඔබට පුළුවන් තව පොඩි ඩේටා පැකට් දාගන්න. එහෙම නැත්නම් වෙන දෙයක් ගන්න. භාණ්ඩයක මිල අඩු වෙනකොට අපේ සැබෑ ආදායම, ඒ කියන්නේ අපේ මිලදී ගැනීමේ බලය වැඩි වෙන නිසා අපි ඒ භාණ්ඩය වැඩිපුර මිලදී ගන්න පෙළඹෙනවා. ඒක තමයි ආදායම් ප්‍රතිවිපාකය. ඒක නම් හරිම පැහැදිලි. සුපිරි වෙළඳසල් මේක හොඳටම දන්නවා ඇති. එයාලා සීනි පරිප්පු වගේ අත්‍යවශ්‍ය දෙයකට පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්නේ ඒක වෙන්න ඇති. අපි එකෙන් ඉතුරු කරගත්ත සල්ලි වලින් එයාලට ලොකු ලාභයක් තියෙන වෙන අයිස්ක්‍රීම් එකක් හරි චොක්ලට් එකක් හරි අරගෙන එනවා. අපේ පසුම්බියට දැනෙන ඝනකම වැඩි වුණා කියන හැඟීම තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. හරියටම හරි. ඒක තමයි ඒ උපක්‍රමය. දැන් දෙවෙනි හේතුවට එමු. ඒක තමයි ආදේශන ප්‍රතිවිපාකය. මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ අපිට තියෙන විකල්ප එක්ක. ඒ කියන්නේ කෝක් නැත්තම් පෙප්සි වගේද?
ඔව් ඒක හොඳම උදාහරණයක්. හිතන්න ඔබ කඩේකට ගියාම එකම මිලට තියෙන කෝක් සහ පෙප්සි දෙකෙන් එකක් තෝරගන්නවා කියලා. හදිස්සියෙම කෝක් බෝතලේ මිල රුපියල් 10කින් විතර වැඩි වෙනවා. හැබැයි පෙප්සි බෝතලේ මිල එහෙමමයි. දැන් මොකද වෙන්නේ? පෙප්සි එක පරටම ලාභයි වගේ පේනවා. ඔව්. කලින් සමතට්ඨයේ තිබුණු භාණ්ඩ දෙකෙන් පෙප්සි කියන භාණ්ඩයේ එකපාරටම කෝක් වලට සාපේක්ෂව ලාභදායී වෙනවා. ඉතින් කෝක් වලටම ගොඩක් ලැඩි කෙනෙක් නෙවෙයි නම් වැඩි දෙනෙක් දෙකම එක වගේනේ ලාභයක ගමු කියලා පෙප්සි එක තෝරගන්නවා. හරි. ඒ කියන්නේ මිල වැඩි වුණු කෝක් සඳහා ඉල්ලුම අඩු වෙලා ඒකට ආදේශකයක් වුණු පෙප්සි සඳහා ඉල්ලුම වැඩි වෙනවා. මට තව උදාහරණයක් මතක් වුණා. අපේ ගෙවල් වල ආප්ප හදනකොට සාමාන්‍ය ආප්පයක් රුපියල් 50යි බිත්තර ආප්පයක් රුපියල් 100යි කියලා හිතමු. හදිස්සියම බිත්තර ගණන් ගිහින් බිත්තර ආප්පේ මිල රුපියල් 150ක් වුණොත් ගෙදර ඉන්න වැඩි දෙනෙක් කියයි මට නම් සාමාන්‍ය ආප්පයක් හොඳටම ඇති කියලා. එතනදිත් වෙන්නේ ආදේශන ප්‍රතිරෝපාකිය නේද? වෙනුවට දැන් සාපේක්ෂව ගොඩක් ලාභදායී සාමාන්‍ය ආප්පය ආදේශ කරගන්නවා. ඉතින් ඔය ආදායම් ප්‍රතිභවකයයි ආදේශන ප්‍රතිභවකයයි කියන බලවේග දෙක එකතු වෙලා තමයි මිල වෙනස් වෙනකොට අපේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් කරන්නේ. හරි. එතකොට මේ නීතිය හැම දෙයකම හැම වෙලාවෙම එක වගේ බලපානවද? මම අහන්නේ හිතන්න අලුත්ම iPhone එකක් ආවා කියලා. ඒකේ මිල අහසුසට තිබුණත් මිනිස්සු පොලිම් වල ඉඳගෙන ගන්නවනේ. එතකොට සමහර වෙලාවට ලෙඩකට දෙන බෙහෙතක්. ඒකේ මිල කොච්චර වැඩි වුණත් ජීවත් වෙන්න ඕන නිසා මිනිස්සු ඒක ගන්නවනේ. එතකොට මේ ඉල්ලුම් නීතියට මොකද වෙන්නේ? අන්න එතන තමයි කතාව තවත් රසවත් වෙන්නේ. ඉල්ලුම් නීතිය කියන්නේ ගුරුත්වාකර්ෂණ නීතිය වගේ විශ්වීය නොබින්දිය හැකි නීතියක් නෙවෙයි. ඒක මිනිස් හැසිරීම මත පදනම් වූ ආකෘතියක් නිසා ඒක වළංගු වෙන්න කොන්දේසි කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ වගේම ඔබ කිව්වා වගේ මේ නීතියට පටහනිව හැසිරෙන හරිම අපූර්ව භාණ්ඩ වර්ගයක් තියෙනවා. ඒ මොනවද? මුලින්ම අපි කොන්දේසි ටික බලමු. එකක් තමයි අපි කලින් කතා කරපු අන්සාධක ස්ථාවර වීම. දෙවෙනි එක තමයි තාර්කික පාරිභෝගිකය. ඒ කියන්නේ මේ නීතිය උපකල්පනය කරන්නේ පාරිභෝගිකයා හැඟීම් වලට වඩා තර්කයට මුල් තැන දීලා තමන්ගේ මුදලට උපරිම වටිනාකමක් ලබා ගන්න උත්සාහ කරන කෙනෙක් කියලා. ඒක නම් මේ කාලේ ටිකක් ප්‍රශ්නාර්ථයක් තියෙන උපකල්පනයක් වඩේ. ඒත් අපි ඒකට පස්සේමු. තව මොනවද? තුන්වැනි සහ වැදගත්ම දේ තමයි මේ නීතිය සාමාන්‍යයෙන් බලපාන්නේ සාමාන්‍ය භාණ්ඩවලට වීම. ඔබ අර iPhone එක ගැන කිව්ව කතාවේදී අපි ඉන්නේ වෙනස්ම භාණ්ඩ වර්ගයකට. ඒවට කියන්නේ මොකක්ද? වෙබ්ලන් භාණ්ඩ කියලා. වෙබ්ලන් goods. වෙබ්ලන්. ඔව් මේවා සුකෝපභෝගී භාණ්ඩ. ඒවායේ වටිනාකම තීරණය වෙන්නේ ඒවායේ භාවිතයට වඩා ඒව සතු කර ගැනීමෙන් ලැබෙන සමාජ තත්ත්වය. නැත්තම් පම්පෝලිය මත. මිල අධික Rolex ඔරලෝසුවක්, Lamborghini කාර් එකක්. මේවයි මිල වැඩි වෙන්න ඒවා තවත් සුවිශේෂී වෙනවා. ඒවා මිලදී ගන්න පුණාන් ටික දෙනෙකුට විතරක් නිසා ඒවට තියෙන ඉල්ලුම අඩු වෙනුවට තවත් වැඩි වෙනවා. මොකද ඒක අයිති කර ගැනීමම තත්වයේ සංකේතයක්. ඒ කියන්නේ මේක ගණන් නිසාම තමයි මං ගන්නෙ කියන මානසිකත්වය. එතකොට අර බෙහෙත් උදාහරණය මිල කොච්චර වැඩි වුණත් ගන්නම වෙන දේවල්. අන්න ඒක තවත් දුර්ලභ. ඒ වගේම හරිම සංවේදී අවස්ථාවක්. ඒවට කියනවා giffen භාණ්ඩ කියලා. giffen goods. මේක ආර්ථික විද්‍යා ඉතිහාසයේ හමු වෙන හරිම කනගාටුදායක උදාහරණයක් එක්ක සම්බන්ධයි. 19 වෙනි ශතවර්ෂයේ අයර්ලන්තයේ ඇතිවුණු මහා ආර්ථපාල සාගතය කාලේ අර්ථපාල තමයි මිනිසුන්ගේ ප්‍රධානම ආහාරය වුණේ. සාගතේ නිසා අර්ථපෙලි හිඟ වෙලා ඒවයි මිල අධික ලෙස ඉහළ ගියා. හැබැයි මිනිස්සුන්ට මාස් එළවලු වගේ අනිත් දේවල් ගන්න සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා ජීවත් වෙන්න ඕනේ නිසා එයාලා අතේ ඉතුරු වුණු හැම සතයක්ම දීලා මිල ඉහළ ගිය අර්ථපල්ම තවත් වැඩිපුර මිලදී ගත්තා. මොකද වෙන විකල්පයක් තිබිලා නැහැ. තිබිලා නැහැ. එතනදී මිල ඉහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණයත් ඉහළ ගියා. ඉල්ලුම් නීතිය සම්පූර්ණම අනිත් පැත්ත හැරුණා. ඒ කියන්නේ මේ ඉල්ලුම් නීතිය කියන එක ආර්ථිකයේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වෙන මූලධර්මයක් මිසක් අන්ත හෝ සුකෝපභෝගී අවස්ථාවලදී වෙනස් වෙන්න පුළුවන් දෙයක්. මේ ඔක්කොම එකට ගත්තම මේ නීතියෙන් අපිට ඇත්තටම ලැබෙන අවබෝධය මොකක්ද? එහෙනම් අපි අද කතා කරපු දේවල් ටික එකතු කරලා බැලුවත් ඉල්ලුම් නීතිය කියන්නේ මිල අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා, මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා කියන මූලික අදහස. ඒකට හේතු වෙන්නේ අපි මුදල් වල වටිනාකම ගැන අපිට දැනෙන හැඟීම, ඒ කියන්නේ ආදායම් ප්‍රතිවිපාකය සහ අපිට තියෙන විකල්ප එක්ක කරන සංසන්දනය, කියන්නේ ආදේශන ප්‍රතිවිපාකය කියන එක.
හැබැයි මේ නීතිය හැමදේටම එක වගේ බලපාන්නේ නැහැ. මිල වැඩි වෙද්දී ඉල්ලුම වැඩි වෙන වෙබ්ලන් භාණ්ඩ වගේ සුඛෝපභෝගී දේවලුත් අර්බුදකාරී අවස්ථාවලදී මිල වැඩි වෙද්දී ඉල්ලුම වැඩි වෙන ගිෆන් භාණ්ඩ වගේ දේවලුත් තියෙනවා. හරියටම ඒක පාරිභෝගික හැසිරීම තේරුම් ගන්න දින ප්‍රබල මෙවලමක්. හැබැයි ඊට හැමදේටම උත්තර දෙන මැජික් හතුරක් නෙවෙයි. එහෙනම් අපි මේ සාකච්ඡාව අවසන් කරමු. තවදුරටත් හිතන්න දෙයක් ඉතුරු කරලා අපි කතා කරා මේ නීතියේ එක උපකල්පනයක් තමයි තාර්කික පාරිභෝගිකයා කියන එක. හැබැයි අපි අවංකව හිතමු සන්නාම, ඒ කියන්නේ බ්‍රෑන්ඩ්ස් වලට අපිව ඇප්පෙහි කරවන සමාජ මාධ්‍යවල ඉන්න ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා අපිට ගන්න කියන දේවල් දැන් අරන් පස්සේ ගෙවන්න වගේ ක්‍රමවලින් අපිව ණය උගුල් වලට අදින්න මේ ලෝකේ අපි ගන්න තීරණ ඇත්තටම කොච්චර තාර්කිකද? එහෙමත් නැත්නම් අපි හිතනවද අපි තීරණ ගන්නවා කියලා? හැබැයි ඇත්තටම අපිව මෙහෙයවන්නේ මිලටත් වඩා ප්‍රබල නොපෙනෙන මනෝවිද්‍යාත්මක බලවේගද?